දෙවන කොටස. කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය. කාර්මික විප්ලවය කාලය ගත වෙනවත් එක්කම වෙනත් රටවල් හා වෙනත් ක්ෂේත්‍රයන් කරාද ව්‍යාප්ත වුණා. විශේෂයෙන් ප්‍රවාහන, සංනිවේදන හා කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍ර කෙරෙහි සිදු කරන ලද බලපෑම් හේතු කොටගෙන ඒවායේ ශීඝ්‍ර දියුණුවක් දක්නට ලැබුණා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය. කර්මාන්ත ශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය හා නිමි ද්‍රව්‍ය වෙළඳපොළවල් කරා ගෙන යාම සඳහා මාර්ග පහසුකම් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව මතුවීමත් සමග 1811 වර්ෂයේදී ජෝන් මැකඩම් විසින් මහා මාර්ග ඉදිකිරීම සඳහා නව ක්‍රමයක් සොයාගත්තා. මැකඩම් ක්‍රමය ලොකු ගල් හා පස් අතුරා කරන ලද ශක්තිමත් අත්තිවාරමක් මත කුඩා කළුගල් කැබලි අතුරා තලා මට්ටම් කොට මහා මාර්ග තැනවීමේ ක්‍රමය. මාර්ගවල දියුණුවත් සමග ප්‍රවාහනය සඳහා යොදාගන්න යාන්ත්‍ර සූත්‍රවල දියුණුවක් දක්නට ලැබුණා.